this computer. ශ්‍රේණියේ එන්නන පදයෙන් මේ දක්වමු මොකද tn සමානයි කියෝ නේද tn සමානයි 5න් අඩු කිරීම කියන්නේ 3 කියලා. හරි එහෙනම් මම ඩවුන් ටික මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා ඔන්න ඔය ගන්න පටන් ගන්නගසු. අපි ගාන හදාගෙන යමු පැටියෝ. අපි ගාන හදාගෙන යමු. ඔයාලා ශ්‍රේණියක එන්මන පදයේ tn සමානයි 5න් අඩු කිරීම 3 වෙයි. මට ගාන හදලා රෝමිලක්කම් එක දෙකකට උත්තර දාන්නක් ගාලා ඔයාලා හදන්නේ. හදුවද? දැන් කාරුත් පරිගසල උත්තර දාන්න යන්න. කාරුත්තරෝ මේක හදලා උත්තර දාගෙන යන්න. ඉක්මන් කරන්න. ඔබේ 10 සෙන්ටර් විතර දාන්න. 11 සෙන්ටර්. මයි ෆෝන් එකෙන් දාන්න. ඊටනේ. ඉක්මන් කරලා ගියත් ෆිසිකල් සෙට් එක. මේ පුඩි ගාන. ප්‍රශ්නාංක 6. මට ඕකේ පාරක් දාන්න ගියසන කට්ටිය. ඉක්මන් කරන්න. ශ්‍රේණියක එන්මන පදය 5න් අඩු කිරීම 3 වේ. එම ශ්‍රේණියේ මුල් පද තුන ලියා දක්වා එය කවර වර්ගයේ ශ්‍රේණියක්දයි හේතු දක්වමින් ලියා දක්වන්න. ඔයාලට කියන්න ඕනි මේ ශ්‍රේණිය කවුද කිලිස්සෙල්. හදුවා. එහෙනම් මේ ගාන අනිගස්සද්දී ඔයා ඉස්සෙල්ලම දෙමරන්නේ. ඔයා ඉස්සෙල්ලම ගන්නවා T එක. ඔය අලුත් පඩාව වල ක්ලාස් එකේ ඉන්නවා. හරිද? ඔයා ඉස්සෙල්ලම ගන්නවා අපි T එක ලියනවා. හරිද? මෙන්න T එක ලියනවා. T එක කියන්නේ අතන පුතේ එන්ට එක ලියනවා. ඔන්න අතන ගාම පැටියෝ. අර එන්ට කවුද ලියන්නේ? එක ලියනවා. ඔන්න පුතේ එන්ට එක ලියනවා. හරිද? අඩු කිරීම 3. දැන් පස්සලකිය කියන්නේ පස්සලකිය 5යි 5න් 3ක් ගියාම කීයද 2යි. ඔන්න T එක 2යි. හරිද? ඊට පස්සේ මගේ උන් ටික වැඩිව ෂේඩියේ පද තුනක් මේව සාන්නේ. මේක නම් පද තුන ලියන්න කියලා තියෙනවනේ. ඔය පද තුන ලියන්න කිව්වන්න නම් පද තුනක් නැතුව අයිඩියා ගන්න යන්න එපා. පද දෙකක් කියලා අයිඩියා දෙන්න ගන්න එපා. එක්සෑම් මාකින් දෙන්නේ නැහැ. මාකින් ස්කිම් මාකින් දෙන්නේ නැහැ. එහෙම. අන්න T2. දැන් ඔයා කරන්නේ පස්වාරයක් 2 අඩු කිරීම 3. පස්තරත් එක්ක කියන්නේ සර් 5 ගත්තේ. වැඩි මන් දුන්නා T ඔයා ගානේ O කියලා තියෙන්නේ වැරදීමක් printing mistake එකක් තියෙන පුතේ. Tn සමානයි 5න් අඩු කිරීම 3 හොඳ. Tn සමානයි 5න් අඩු කිරීම 3. ශ්‍රේණියක එන්මන පදයේ ගාන චේන්ජ් කරගන්න ඔයාලා. ශ්‍රේණියක එන්මන පදයේ Tn සමානයි 5න් අඩු කිරීම 3 වෙයි. ඔන්න SP කියලා පටන් ගන්නවා first term second term. ඒක සතිය කීපයකට third term පටන් ගන්නවා. තාම third term මේ පාඩම් දෙකයි කරලා තියෙන්නේ. තේරුණාද? ඒක නිසා අපි third term පාඩම් අඩු කරලා first term එක second term එක කවල මේ Q&A සාකච්ඡා කරනවා. දැනට PDF දාලා දෙන group වල. ඒක print out කරන් යන්න. ආයි physical set එකේ print out එක ගන්න හොඳ. එතකොට රණගාම් set වෙන්නේ නැහැ නේද? දැන් print out ගන්න එක. හරි. මෙන්න මස්තරත් එක 10යි. 10න් 3ක් ගියම කියන අතර 10න් 3ක් ගියම 7යි. ඊට පස්සේ කොල්ලා T3 ඕනේ. T3 නේද? පස්සරක් 3. පස්සරක් 3 අඩු කිරීම 3. පස්සරක් 3 කියන්නේ. පස්සරක් 3 කියන්නේ 15යි. 15න් 3ක් ගියාම 12යි. දැන් තාම අයිඩියා දෙන්න එපා. තාම කියන්න එපා දැන්. ඔයා දැන් සමාන්තර කියලා කියන්න යන්න එපා. මොකද 11 මොකද අපි මේක කරනවා. වැඩිව රටට 11 පොතින්නේ ගුණෝත්තර ෂේඩි තියෙනවනේ. දැන් 11 ඉන්නව ගුණෝත්තර ෂේඩි. එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා. ෂේඩි දෙක තේරුම් ගන්නවා. සමාන්තර ෂේඩියන් නම් කොහොමද තියෙන්නේ? කතා කරන්න. සමාන්තර ෂේඩියන් නම් ඔයාලා. සමාන්තර ෂේඩියන් නම් පොදු අන්තරයක්. ගුණෝත්තර ශ්‍රේණියන් පොදු අනුපාතයක්. සමාන්තර ශ්‍රේණි තියෙනවා පොදු අන්තරයක්. අපි ඉන්නේ පුතේ ප්‍රශ්න අංක 6 වෙනි ගානේ ඉන්නේ. සමාන්තර ශ්‍රේණියක් නම් පොදු අන්තරයක්. ගුණෝත්තර ශ්‍රේණියක් නම් පොදු අනුපාතයක්. පොදු අන්තරය ගන්නේ පසුපදයේ අඩු කිරීම පෙරපදය. පොදු අනුපාතය ගන්නේ පසුපදයේ බෙදීම පෙරපදය. පොදු අනුපාතයේ පසුපදයේ බෙදීම පෙරපද.
එහෙනම් මගේ උන් ටික තේරුම් ගන්න ඔයාලා මෙන්න මේ ශ්‍රේණිය දැන් මොකද වෙන්නේ? මම මෙහෙම ලියන්න. 2 ආවා 7 ආවා 12 ආවා ශ්‍රේණියේ තව පද තියෙන හින්දා චූටි කාලේ වගේ 33ක් තිබුණා. නේද? අපිට වාට මේක 9 වන්ති රෙජිස්ටර් කරනවා. 33ක් තියන්න මේක. හරිද? ඔය ශ්‍රේණිය. දැන් මේකේ මොකද වෙන්නේ? බබාලා බලන්න පැටියෝ. 7ෙන් දැන් අඩු කරලා බලන්න. 7ෙන් දෙකක් ගියාම කීයද කියන්නමයි උන්ටි? 7ෙන් දෙකක් ගියාම 5යි. ඊට පස්සේ ඔයා බලන්න 12න් 7ක් අඩු කරන්න කියන පුතේ 5යි. දැන් බලන්න පැටව මොකද ලියන්නේ? දැන් ලියනවා කතාව මොකක්ද ලියන්නේ? එම නිසා මෙම ශ්‍රේණියේ අනුයාත කියන වර්ඩ් නැත්නම් ලහු දෙන්නේ නැහැ. මොකද ශ්‍රේණියේ පදවල කියන්න එපා. ශ්‍රේණියේ පද කිව්වොත් මොකද වෙන්නේ? මෙයාගෙන් මෙයා ගන්නත් පුළුවන්. එව්ව බෑ. කවුද? එම නිසා මෙම ශ්‍රේණියේ අනුයාත පද අතර පොදු අන්තරයක් පවතී. ලියන්න ඔයාලා. එම නිසා මෙම ශ්‍රේණියේ කවුද? අනුයාත පද අතර කවුද ඉන්නේ? පද අතර පොදු අන්තරයක් පවතී. එම නිසා මෙම ශ්‍රේණිය කවුද උදේ? එම නිසා මෙම ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියකි. හරි. දැන් අහනවා එම ශ්‍රේණියේ මුල් පද 20 එකතුව. හරි. දැන් ඔන්න ශ්‍රේණියේ මුල් පද 20ක් අහනවා. ඔයාලා මතකයි මෙවර තියෙනවා කවුද මුල් පදේ ආවේ කියන්නේ? කවුද මුල් පදේ ආවේ? කෙටේ. කවුද මුල් පදේ ආවේ? 2 ඊට පස්සේ කවුද ආවේ? කෙන්ද. ඊට පස්සේ 7 ඊට පස්සේ 12 ඊට පස්සේ ආවේ නෑ. මට මතකයි. ආවේ නෑ. නේද? මෙතන තියෙනවා. නේද? ඔයාලට අපි නේද? 2 7 12 ගත්තේ. හරි නේද? 2 7 12 ගත්තේ. දැන් මේකේ ඔයා දන්නවා දැන් ශ්‍රේණියක එකතුගේ සූත්‍රය කියන්නේ ශ්‍රේණියක එකතු සූත්‍රය කියන්නේ සමාන්තර ශ්‍රේණියක එකතු ගොඩක් ගාලා කියන්නේ xn සමානයි n බෙදීම දෙක වාරයක් 2a ධන n ඍණ එක් වාරයක් d ගැම්මට ගියා Sn සමානයි n බෙදීම දෙක වාරයක් 2a ධන n ඍණ එක් වාරයක් d ගැම්මට ගියා Sn සමානයි n බෙදීම දෙක වාරයක් 2a ධන n ඍණ එක් වාරයක් d. එහෙනම් මෙන්න ඔයා Sn සමානයි n බෙදීම දෙක වාරයක් ඊට පස්සේ 2a ධන n ඍණ එක් වාරයක් d මෙන්න මෙයාව පැටවුනේ අපි ආදේශයක් සේ ගන්නව මෙයා. කවුද මෙයාගේ එතකොට s කියන්නේ මොකද්ද මේ? එකතුව. සම්මෙක එකතුව. පැටියෝ s කියලා අහන්නේ. ඔයාලා හරියාකාරව ලියන්නේ. කවුද මේ අහන්නේ s කියලා අහන්නේ? අහන්නේ s එකද s දෙකද s තුනද කවුද? කෙලොටිද? කවුද අහන්නේ? s 20 අහනවා. s 20 අහනවා. එහෙනම් මෙන්න පද ගාන 20යි. 20 බෙදීම 2. අවුලක් නම් අවුල් සීන් කියපල්නේ. කලබල යන්නේ 10න් ඔන්ලයින් එක ගන්න 11 සෙට් එක. හරිද කියනනේ? 11 වුන් ඉන්නවා 11 ප්‍රධාන ඔන්ලයින් එකේ හෙට යනවා. මේ 11 පාර්ට් එක විතරයි 10 වලට මේක මාර chance එකක් නියම. තේරුණාද තේරෙන්නේ? දැන් දෙවද ඒ කවුද කියන්නේ? ඒ කවුද කියන්නේ? ඒ කියන්නේ 2යි. පද 20යි 20 අඩු කිරීම 1 වාරය d කියන්නේ d කවුද? d කියන්නේ 5යි. එහෙනම් මෙන්න 10යි දෙවරක් දෙක 4යි 19 වරක් 5 20 යක් 19. එහෙනම් කියන්නේ කොහොමද එන්නේ? 10 4 4ක් ඉතුරු 45න් 9යි 95 කරයි 99යි 900යි. හරි. ටක් ගාලා බලන්න.
right කටි ඉක්මන් කරන්න වැඩි ලස්සන ලියා ගන්න right හරි කට්ටිය ඔයාලා වැඩි ඉක්මන් කරලා ලියන්න ලස්සන ලියා ගන්න ලස්සන ලියන්න මොන කලින් වතාවට දැන් ඔන්ලයින් එකේ ළමයි 100 ඉන්නවා ඔන්න ඔන්ලයින් එකේ ෆස්ට් ටයිම් ළමයි 100 ඉන්නවා අද කිසති අපි දන්නේ 70 ගාන හිටියේ අද ළමයි 30 ගාන දැනට වර්ධනයක් තියෙනවා හරි අපි දෙකයි හරි කට්ටිය හරිද අය මුලාට මම කිව්වේ මේ 70 ගාන 100 ගාන කරපන් 30 ගාන බලමු හරිද ඔයාලා අපි යනවා ඊළඟ ගාන ඔන්න ඒක B පාර්ට් එක ගාන කියනවා ලින්ක් කපන කම්කරුවේ පළමු මීටරයට ගැනීම සඳහා රුපියල් 1500ක් නේද ඔන්න ඔයාලා වැඩි මොන ඩියුට් එකද කරන්න කියලා අහනවා වැඩි මොන ඩියුට් එකද කරන්න කියලා අහන පුතේ රත්තරනේ ඔයාලට දුන්නා ඔන්න මම දැන් බැග්ගාව දාන්න ඔයාලා ගෲප් එකේ ඩියුට් එක රජනී පුතේ අය ගෲප් එක දාන්න ඩියුට් එක දාන්න ඔන්න ඔයාලා ඩියුට් සෙට් එකේම මේ ඩියුට් එක දැන් ආයි ෂෙයා වෙනවා මේ ඩියුට් එක දැන් ෂෙයා වෙනවා ඔයාලගේ හරිද right එහෙනම් මෙන්න කට්ටිය හරිනේ මේ ගාන හරි අපි යනවා ඊළඟ ගාන ඔව් ගිය සතියකමයි වැඩි ඔයාලේ දැනට යන්නේ ගිය සතිය ටියුට් එකම තමයි හැබැයි ලබනාදී මම පටන් ගන්නවත් අලුත් ටියුට් එක පටන් ගන්න තේරුණාද අලුත් එක පටන් ගන්නවා අපි බේසිකල් කට්ටිය පුතේ ඒකේ මුල් පිටු දෙක ගහන් ඉන්න තේරුණාද මෙන්න පුතේ ඔයාලා කට්ටිය ලින්ක් කවන කම්කරුවේ පළමු මීටරේ රුපියල් 1500යි. ඔන්න පළවෙනි මීටරේ 1500යි. ගන්න කියපල්ල. දෙවෙනි මීටරේට රුපියල් 3000. ඊට පස්සේ මේක මාන නේද බා. මේ පළවෙනි මීටරේ 1500යි දෙවෙනි මීටරේ කිව්වා 3000. ඊළඟ මීටරේ කිව්වා 6000. දුවා. ඔන්න ඔහම සීන් එක කියන්නේ බා. පළමු මීටරේට මොකද කියන්නේ? පළමු මීටරේ කිව්වොත් 1500 දැනෙන්නේ මූ කවුරු වගේද මං ගැලින් තමයි ගන්නෙ මානවේ ස්ටේඩියම් මොකා වගේද පේනවා මම අතරයි වගේ ඇයි ඔය ගුණෝත්තර කියලා කියන්නේ ඇයි ඔය ගුණෝත්තර කියන්නේ ඔයාලට දැනෙනව පේනවද තේ පොදු අනුපාතයක් ඉන්නව කියලා අපි රේෂියෝ R කියලා කියනවා අනුපාතය R කියන අගය වැඩි මේකෙත් තියෙන්නේ අර හඳුනා ගැනීම ටිකක් තියෙනවා A සමානයි මුල් පදේ 1500යි ඊට පස්සේ R කියන්නේ කවුද කියන්නේ පෙර පසු පදය අරගෙන පෙර පදයෙන් බෙදෙනවා අපි ඔයාගේ ඉස්සරහට යම් දරුවෙක් ආවේ නැත්නම් එයාලා පොඩ්ඩක් ගුණෝත්තර ශේඩි පළමු චුට්ටක් බලා ගන්න මගේ ආපු යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න හරිද දැන් මෙයාට මෙයා කැපෙනවා 2යි හරි නේද දැන් එනම් මයි බඩව තේරුම් ගන්න ඕනි ඔන්න ඒ 1500යි උදේපාර 2යි දැන් ලකුණු දෙකක් දීලා ඉවරයි හරිද එක්සෑම් එකේ 10 උන්ට නම් දැන් ලම් හරිද දැන් උඹලට ෂේටි හඳුනාගෙන නැත්නම් මාත්‍ර 10 උන්ට තියෙන්නේ ඌ පොදු අන්තරයේ මුල්පදය ලිවුවා නම් ලකුණු දීලා ඉවරයි දැන් තේරුණාද දැන් 11 උන්ට නම් ලකුණක් සෙට් වෙනවා මේකට හරිද ඔයාලා දැන් කියනවා එක්තරා ලිඳක් කපන්න රුපියල් 46500ක් කියලා ඒ කියන්නේ මට එකතුවද පදේද කියන්න දැන් ලිඳ කපන්න දැන් මේ විනාඩි 2යි කියන්නේ මීටර 2යි කියනවා මේ ලිඳ මීටර 2ක් කැඹරුයි නම් කීයක් සල්ලි යනවද කියන්නේ මේ ලිඳ ගැඹුරුයි කියන්නකො මීටර 2ක් පස් මීටරට කීයද යන්නේ 1500 මීටර 2ක් කපුව 6000ද නෑ පොතේ මීටරේට වෙනම 6000ක් ගන්න එන්නද කියන්නේ දෙවනි මීටරේට බා රුපියල් නේද කෙලින්ම 3000ක් ගන්න තුන්වෙනි මීටරේට 6000 එහෙමද ලිඛිතේ ඇත්තද නැත්ද එහෙම තමයි ඇයි මෙදී පල්ලි මීටරේ වද්දි ගත්තා නේද ගත්තා උදැල්ල ගත්තා තිව්වා තාච්චිය සිංගාලා මෙන් වීදික දෙවෙනි මීටරේ යද්දි මොකද වෙන්නේ තව එක්කෙනෙක් වුණා
නේද? තුන්වෙනි එක විතරක් මොකද වෙන්නේ? සම්බෝන කප්පියෝන යට රස්නේ ඉන්න බෑ. පට්ට දාඩියයි නේද? විනාඩි 5ක්වත් ඉන්න බැරි දෙයක් ඇතුලේ. ඉතින් බෑලා ඉන්නකොට අමාරුයි මොකද? ඕක සාමාන්‍ය මීටර 4-5ක් ගිහින් මොකද වෙන්නේ? නේද? අපිට පුදු කරලා කමරේකට පුදු කරලා. අපිට හලි ගන්න. රයිට්. එහෙනම් මෙන්න තමයි දැන් තේරුම් ගන්න. දැන් මොකද කියන්නේ? එහෙනම් මම කියන්නේ මේ Sn ද Dn ද? Sn Sn සමානයි සූත්‍රය කියන්නේ Sn සමානයි a වාරයක් r n අඩු කිරීම 1 r ඍණ 1 අලියාගන්න මොකද Sn සමානයි a වාරයක් r n අඩු කිරීම 1 r ඍණ 1 එහෙනම් දැන් කවුද එකතු වුණොත් කියන්නේ Sn කීයද Sn කීයද 46500යි හරි Sn ලියනවා මෙන්න මෙහෙම ලියන්නම් 46500යි සමානයි ඒ කවුද කියන්නේ 1500යි 1500යි ඊට පස්සේ r දන්නවද කියන්න ඔයාලා r කීයද දෙකයි දෙකේ එන්නන්නේ අඩු කිරීම එක දෙක අඩු කිරීම එක right හරිද ආදේශය ගුණෝත්තර ශේටි නෙමෙයිද මේ ගුණෝත්තර තමයි පුතේ ගුණෝත්තර තමයි මෙහා ගුණෝත්තර ශේටියා 1500 3000 මේ ගුණෝත්තර ශේටි එකතුව හරිද හරි කට්ටිය හරි නේද හරිද නේද මේකේ ඔයාලා හරි එහෙනම් මෙන්න දැන් මොකද හන්නේ එන්න හන්නෝ නේද එන්න හන්නෝ නේද 46500 සමානයි බලන්න ඔයාලා මට පුතේ එන්නේ උණ ජැක්ටක් දාන්න මේකේ එන්නේ උණ ජැක්ටක් දාන්න කොයිකින් අපි ළමයිට එන්නේ උණා කොහෙන්ද බලන් ඉන්න එපා එන්න හොයන්න හරි මේක එන්න හොයන්න අපේ 11 කිල්ල මම දැක්ක අමදිලා ඉන්නවා අමදි ඔය අමදිලා බීජිලා කට්ටි ඉන්නවා එන්නවල දාන්නතේ මෙතු ගියන් සංසා හරි එහෙම දාපන් මෙතුකි මෙයා 1500යි ඊට පස්සේ දෙකෙන් අඩු කිරීම එක දෙකෙන් යද්දියාම එකයි දෙකෙන් යද්දියාම එකයි හරි නේද දැන් දෙපැත්ත 1500න් බෙදනවා මෙයා බෙදනවා මෙයා බෙදෙනවා දැන් මොකද වෙන්නේ මෙයාට මෙයා කැපුණා මෙයාට මෙයා කැපුණා ඊට පස්සේ 400ට පහ වරන් බෙදෙනවා 400ට පහ වදින් පහ කියනුනේ 40ට පහලසරක් කියන්නේ 40ට පහලසරක් කියද 40ට පහලසරක් 3යි 45යි එකක් ඉතුරුයි 15 වෙනි එකයි සමානයි දෙකේ n අඩු කිරීම එක හරි නේද තේරුණාද කියන්නේ දැන් මොකද වෙන්නේ දැන් බලපෑලා එහෙනම් එනවා 31 සමානයි දෙකේ n අඩු කිරීම එක දැන් ඍණ එක ගන්නවා ඍණක් එන්න මේ පුතේ දර්ශක සහිත සමීකරණ කොහොමද කියන්නේ දර්ශක සහිත සමීකරණ කියනකො දර්ශක සහිත සමීකරණ ඍණක් එන්න ධනක් වෙන්න 31යි 32 දෙකේ එහෙම නේද මොකද දැන් 32 දක්වුවක් දාලා කියනවාද කියන්නේ නිෂ්ඨ 32 ඔයා බලයක් පෙන්නන කාගේද
දෙකේ බලයක් 32 කියන්නේ 2 4 8 16 32 දෙකේ කීයක් වෙනවද? 2යි 4යි 8යි 16යි 32යි දෙකේ 5 දෙකේ 5 දැන් පාද සමානයි නම් දර්ශක සමානයි n සමානයි 5 හරි ටග්ගාල ඔයාලා ලියා ගන්න ටග්ගාල ලියමු දෙකටිය වඩා ඉක්මන් කරලා ලියා ගන්න